මම දැන් කියලා දෙන්න යන්නේ හරියටම ගණදෙවියන්ට මාලයක් හදන්නේ කොහොමද කියලා. ඔයාලා දන්නා වගේ ගණදෙවියන් කියන්නේ ඊටම සුත්තල් දෙවි කෙනෙක්. එතුමා ගොඩක් ප්‍රිය කරනවා ප්ලාස්ටික් වෙළඳපොළේ නිකුත් කරන ප්ලාස්ටික් මාල වලට වඩා අපි ගෙදරදීම හදලා පූජා කරන මාලයකට. මම අද කියලා දෙනවා ඒක කොහොමද හදන්නේ කියලා. මුලින්ම ඔයා මල් 5ක් ගන්න. 5ක් හරි 4ක් හරි ගන්න. මම නම් මෙතනදී 4ක් පාවිච්චි කරන්නේ. ඊට පස්සේ ඒවා මෙන්න මේ විදිහට දෙකක් වෙන විදිහට හදා ගන්න. ඊට පස්සේ ඒවා ඉලි කට්ටෙන් මිශ්‍ර යවන්න. වැඩි මාලට මේ බර දෙන්න එපා. එතකොට මල් නිකම් කැඩෙන්න බලනවා. මම මේ වෙලාවේ වත්සුද්ද පාවිච්චි කරන්නේ. ඊට අමතරව ඔයාලට දාස් වර්ග තමන් පිච්ච මල් ඒවා පාවිච්චි කරන්න පුළුවන්. මේක ඔයාලගේ කැමැත්ත. ඊට පස්සේ තව මල් දෙකක් අරගෙන ඒ දෙකක් මේ විදිහට අල්ලලා මැදින් තියලා අල්ල ගන්න. දැන් මම මේ විදිහට හදාගත්තා. දැන් ඔයාලට පේනවනේ මේ විදිහට හදාගත්තානේ. දැන් මේක ඉස්සරහ යවන්න කොනටම. මීට අමතරව ඔයාලට මම නම් මේකෙත් පාවිච්චි කරන්නේ අඹ කොළ නැත්නම් වත්සුද්ද කොළමයි. අඹ කොළ හරි වත්සුද්ද කොළ හරි ඒක නවලා මේ විදිහට මල අඳුන ගන්න වගේ 4ක් අරව ගන්න. මම මේකට අමතරව මේක මේ ලස්සන මේ ෆිනිෂින් එකක් එන්න නිසා මේකට පාවිච්චි කරනවා දාස් මල්. ඒක ඔයාලගේ කැමති සමාකයි නෙමෙයි මම පාවිච්චි කරනවා. මම නෙමෙයි හරියන්නේ නැහැ. මොකද දැන් මම මේක හදන්නේ හෙට කතරගම යන්න. සෙල කතරගම ශ්‍රී මාණික්‍ය පුල්ලයාර දෙවියන්ට. දැන් මම මේ මාත්‍රිදා යනකොට ඉතින් මේ යනකොට ඉතින් මේක පාර වෙන්න පුළුවන්. ඒක තමයි නෙළුම් මල් පාවිච්චි කරන්නේ නැහැ. ඒක නිසා දැන් මම වත්සුද්ද මල් පාවිච්චි ඔයාලට මේ මාලේ ගෙදරදී ගොඩාක් පහසුවෙන් හදා ගන්න පුළුවන්. මේක ලොකු මේ
අමාරු දෙයක් නෙවෙයි. හැබැයි මේ මාළේ ලස්සනයි, ගොඩක්ම ලස්සන මාළයක්. ඔයාලා දැකලා සමහර කෝවිල ආශ්‍රිත කඩවල්, විශේෂයෙන්ම මෝදර කෝවිල ආශ්‍රිත කඩවල් වල මේ වගේ මාළ තියෙනවා. ඒක ගොඩක් ගණන්. හැබැයි ඔයාලා මේ වගේ දෙයක් ගෙදරදීම හදා ගන්න පුළුවන්, හරිම පහසුයි. ඔය සමහර කඩවල තියෙන ප්ලාස්ටික් ඒවා දෙවියන්ගේ ඇඟේ එල්ලන්නේ නැතුව මේ වගේ ස්වභාවික මිතුරු මල් මාලයක් මේ ගණදෙවියන්ට පළඳිනවා කියන්නේ ඉතාමත් වටිනවා. ගණදෙවියන් බොහොම ප්‍රිය කරන පුෂ්පයන් වලට. විශේෂයෙන්ම දාස්, තව වදමල්, ඊට අමතරව ඊතනපත්‍ර. අපේ ගෙදර ඊතන නෑ ඇත්තටම. මම ඒක ඕඩර් කරලා තියෙන්නේ. තාම එක ආවේ නෑ ඇත්තටම. මං ඇට ටිකක් ඕඩර් කරලා තියෙන ඊතන වලින් තාම ආවේ නෑ. දැක්කනේ මේක හරිම පහසු දෙයක්. ඔයාලට කරන්න තියෙන්නේ මේ වගේ මල් දෙකක් අර මම අර කලින් කිව්වා වගේම ඔයාලට මේ වගේ දෙයක් මල් දෙකක් අරගෙන ආයෙත් ඒ වගේම මල් දෙකක් අරගෙන මෙන්න මේ විදිහට ඒකේ අනිත් පැත්තට දාන එක විතරයි. එතකොට මෙන්න මේක ලස්සනට එනවා. දැක්කනේ පේනවනේ. මම කලින්ම මාළේ ගෙතුවා. මට හිතුණා මේක ඔයාලට කියලා දෙන්න ඕනේ කියලා. ඒකයි මම මේ වීඩියෝ එක අද ගෙනාවේ. ඔයාලා දැකලා තියෙනවා ඇති ගොඩක් කෝවිල් වල අර මේ තියෙන මාළවල අර යට ෆිනිෂින් එකක් තියෙන ලස්සන. මම අද ඒකත් කියලා දෙනවා. මාත් එක්කම රැඳිලා ඉන්න.